මෙච්චර කාලක් ඔය බියකට දාපු ෆොටෝස් වීඩියෝස් ඒ වගේම ෂෙයා කරපු දේවල් එකපාරට ඩිලීට් කරන්න පුළුවන් කියලා වදන්නවද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔය ඉස්සරහ මේක Facebook එක ඕපන් කරගන්න. ඕපන් කරගත්ත පස්සේ ඔයාලට මෙතන දකුණු පැත්ත උඩ හරිය වම් පැත්ත උඩ හරිය කැලේ තුනක් බලා ගන්න පුළුවන්. මම මේ ඉතින් මෙතන ක්ලික් කරගන්නම්. ඊට පස්සේ ඔයාලට පල්ලෙහාට ගියාට පස්සේ බලන්න මෙතන setting and privacy තියෙනවා. setting and privacy එකට ගියාට පස්සේ මෙතන setting ඔබන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙහෙම විදිහට පල්ලෙහාට scroll කරන් ගියාට පස්සේ ඔයාලට බලන්න මේ විදිහට active to lock active log එකට ගියාට පස්සේ බලන්න පුළුවන් ඔයාලා සමහරවිට මෙතන publish post කියලා පෙන්නනවා. මේ මෙතනින් ක්ලික් කරන්න. එහෙම නැත්නම් මේ විදිහට your Facebook activity කියලා තිබ්බොත් අන්න ඒකට යන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න comment and reaction post tag එක මම මේක දාපු post එක delete කරන්න ඕන. දැන් post එක ආවොත් arrow එකක් තියෙනවා. අන්න arrow click කරගන්න. ඊට පස්සේ බලන්න ඔයාලට your post and video කියලා. මේ විදිහට මේ click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට ඔයාලා දාපු post තියෙනවා. මේ post එක ඔයාලට ඕනම එකක මෙහෙම විදිහට එක එක select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක සිලෙක්ට් ඕල් දුන්නොත් මේ ડોකියුමන්ට් එක මූල් රාස් දෙන්න ට්‍රැෂ් දුන්නාට පස්සේ ඔයාලට මෙතන ඔයාලගේ ට්‍රැෂ් එක දානවා. ඒක ඔයාලට ඕන දවස් 3ක විතර කරගන්න ඕනේ. නැත්නම් දවස් 3කින් ඔටෝම ඩිලීට් වෙලා යනවා. මේ වීඩියෝ ඔයාලගේ යාළුවන්ට දැනගම ෂෙයා කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මතක තබන්න. ෆලෝ කරලා තියාගන්න.